Hello friends, welcome to my channel. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ වලව්ව. Oh my god! Wow! සුඛියන විදියට මේ බලව්ව අද්භූත සිදුවීම් වලින් පිරිච්ච තනක්. ගේට්ටුවෙන් ඇතුළට මෙනකොටම අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු හුස්ම හැකියාවක් දැනුණා. බලව්ව ඇතුලේ එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් බලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළව ඇතුළට කඩාගෙන වැටුණා. එතනින් පස්සේ මට මුකුත් මතක නැහැ. මම මේ කොහෙද ඉන්නේ? හරිම පාළු තැනක්. පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. මේ මොකද මේ? පේන විදිහට පරණ ඩයරියක් වගේ. බලමු. හරි ඉතින් යතුරු තියෙනවා මේ කබඩ් එකේ. මේ දේ ගැන කියවන්නේ දැන් උතුර වෙන්න ඕනේ. හරි අපි දැන් ඉතින් කාසි 12ක් හොයන්න ඕනේ. අතන මැණික නම් තියෙනවා. හැම කාසියක්ම ගන්න බෑ. මේ ශාපල කාසි විතරයි ගන්න පුළුවන්. අඩේ කාසිය නැති වුණානේ. ඉතින් මේක ලංකාවේ හදපු ගේම් එකක් මොනවා නැතත් මරුවට හදලා තියෙනවා. සද්ද හිම ගොඩක් බය හිතෙන විදිහට තියෙනවා මරුවේ. මෙන්න කාසියක් නම් තියෙනවා. තවත් එකක් තිබ්බා. බලමු තව තියෙනවද කියලා. නෑ. ඒත් නෑ. අපි මෙතනින් ගිහින් බලමුකෝ. මන්න කියන්නේ. ඒගොල්ලෝ ඇසෙත් නෑ. එළියට ගිහින් බලමු. මිටියේ කෑල්ලක් තියෙනවා. මිටියේ මිටක් තියෙනවා. මේවා ඇතුළෙත් මොනවත් නැහැ. උඩට යන්න වෙනවා අපිට කියන්නේ. යමු ආච්චි හිටියොත් ඉවරයි. ඉතින් එක එක සද්ද ඇහෙනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. මෙහෙට වහිනවා පයියෙන්ම. අපි අර හදාගත්ත මිටියෙන් ගහලා මේ බිත්තිය කඩාගමු. තාම කවුරුත් පේන්න නැහැ. කාසියක් තිබ්බා. ඇහෙනව ඇතිනේ. ඉතින් කරන්න දෙයක් නැහැ. පුළුවන් වෙලාවෙ රෙකෝඩ් කරනවා. පුළුවන් වෙලාවට වහිනවා. බලන්නකො මොන කරුමයක්ද මන්ද. අම්මට උඩු ආච්චි එනවා. ඒ පැනපන් උට ඉන්නවා. හරි. ආච්චිලාට පුළුවන් ද බං මාව අල්ලන්න. ආච්චිලා නම් ඊසි ඊසි. අයියන් බලන්න. ඉතින් කියන්න ඕනේ ටික වෙලාවක් යයි. මොකද මම සාමාන්‍යයෙන් හොරර් ගේම් ප්ලේ කරන කෙනෙක් නෙවෙයි.
බලමු සීයා මේ ඉන්නේ සීයා වරෙන් සීයා මට මිනිහෙක්ගේ සුවඳ දැනෙනවා. දැන් මේ තියෙන කාසිපා හයි කරගෙනමු. සීයා ඇවිල්ලා කෙලියද දන්නේ නැහැ පිටිපස්සේ නේ. හයි කරගමුකෝ බලන්න. කාසි 7ක් ඕනේ ඉතින් නේද? 5යි 7යි නේද 12 ගණන් වැරදි නම් ඉතින් කමෙන්ට් දාලා බයින්ඩ් යන්න එපා. හරි ඉතින් ඊතුරු කාසි ටිකත් හොයාගමු. ඕන් ආච්චියේ පෝච්චි එනවා. ආච්චි මෙහෙන් වරින් මේ ආච්චිට බිත්තියෙන් එන්න බෑ වටෙන්ම අයියෙන්නේ. ඒක නම් හොඳයි අයියා. යන් දැන් මේ උඩට මේ කාසි තුනක් දාගෙන ඉමුකෝ කලින්. මෙතන නෑ නේද? අම්මට හුඩු ආච්චි දුවපන් ඒ කෙලියා දුවපන් ගියේ. අපෝ මේකත් එනවා ඊයස්සි. දිව්වා පැන්නා හරි අම්බේ ඇතියන්. හෙල්ත් එකක් බැසවම ඔය මලක් කාපන්. බලමු ඊතුරු කාසි ටික ඉතින් මෙහෙවත් තියෙයිද කියලා. මේ කාසි බැලුවනේ කාසි නෑනේ. යමු බලමු මේ මෙතන මැරිලා තියෙනවා එකේ. නෑ අතන නැති වෙච්ච කාසිය තමයි අපාඩුව. කොයි නෑ කොයි නෑ කාර උතන නැති වෙච්ච කාසිය තමයි ප්‍රශ්නේ. උඩට යන්කෝ ඒ කාසි අම්මට හුරු ආච්චි මේ ආච්චිට ඕන නැති මගුලක් නැහැනේ මගේ පස්සෙන්ම එනවනේ සිස් වරෙන්කෝ බලන්න මට ගහන්න පුළුවන් ද බලන්න. ඔය ආච්චිට නම් මොකක්ද මම මේ ගේම් එක ඇතුළේ හිටියා නම් පයින් කාලේල වන්නේ ආච්චි. නෝ ආච්චි. හරි. ආච්චි එන්නම් බයි. අතන සින්දු රොටිය තිබ්බා අපි සින්දු තැටියට දාමු ගිහිල්ලා අපි ඉතින් හරි කවන්නේ අපි මේ කාසි තුන දාලා ඉමු. මෙතන බැලුවානේ නෑ යම් බලන්න උතන ඉන්නවා නාකි සීයා ඒ කපල්ලේ හට බහින්නෙම නෑ පුදුම වදයක් දෙන්නේ වර නාකියා දෙනිය ඒත් දන්නේ නෑ පස්සෙන්නේ නෑනේ නාකියා යම් බලන්න දැන් එළියට අම්මට හුඩු සීයා කෙලියා දුවපන් සීයා කෙලියා හෙලත් එකක් බැස්සා සීයා චිත් එනවා ඒ ඇස්සේ දුවපන්. අය මෙහෙන් අනේ මේ ආච්චියෙන් නම් තියෙන වදයක් අයියෝ මේ වරින්ඩ බෑනේ අනේ අල්ලයි මගේ නැට්ට නාකි ආච්චි මොනව නැතත් ලංකාවේ හදපු මරු ගේම් එකක් ඔයාලා ගහලා බලන්න. මම හිතුවේ නෑ කවදාවත් ලංකාවට මෙච්චර හොඳ ගේම් එකක් ගහන්න පුළුවන් වෙයි කියලා. මේ පොල්ල ගම්කෝ පොල් ඩ්‍රම්ස් එක කර ගහන එකක් වගේ. ඕක ගිහින් හයි කරගන්න බෑ. මෙහෙ ආච්චි නම් අදාළම නෑ අපිට. බලමු තෙව්වාරලා මොනවත් නෑ. ඒක ඇස්සෙත් නෑ. අමෙන් කාසියක් තිබ්බා.
නෑ හැංගෙන හොඳ තැනක් වගේ. මෙතන හැංගෙන හොඳ තැනක් වගේ. රොටිය ගමු රොටිය දාමු තැටියට. හරි බං ඉතින් කියන්න ඕනේ මම දැන් මේ සින්දුව දාපුවාම මගේ කටහඬත් එක්ක YouTube එකේ නැති වෙයි කොපිරයිට් ඇදිලා. ඒක කලින්ම කියලා තියෙන්නට මොහොම කරකුවා දැන් ඔක කියන එක අහගන්න දාලා. කාසි දොළොසක් රනින් අරගෙන පාමුලින් තබාපන් ගල් දොරක් ඇත ඇතුල්වීමට නාගමැණිකත් සොයාපන් එයින් මත්තේ නිදහනක් ඇත යකුට විල්ලක් පුදාපන්. හරි බං ඉතින් මම දන්නවා මම කියපු මෙලෝ මලදානයක් ඔයාලට තේරුන්නේ නැහැ වැස්සේ සද්දේ හින්දා. ඉතින් මම වැස්ස නැති මේ පායනකම් හිටියා මේ කාය රෙකෝඩ් කරන්න. අපේ පැත්ත නම් ඉතින් සාමාන්‍යයෙන් නිශ්ශබ්දව තියෙන පැත්තක් නෙවෙයි. ආයෙත් තාම බබල් එකක් ඔන් කරලා. ඒ හින්දා මං එළියට ඇවිත් ඉන්නේ මේක රෙකෝඩ් කරන්න. වටපිටාවෙන් ওই කුරුල්ලෝගේ හැම සද්ද ඇහිව ගණන් ගන්න එපා. හරි බං ඉතින් කාසි දෙකක් නම් හොයාගත්තා. තව කාසි දෙකක් තියෙනවා හොයාගන්න. අපි ඒ දෙකත් හොයාගන්න බලමු. උඩට යන්කෝ බලන්න. මෙතන හැංගෙන හොඳ තැනක් වගේ. මෙතන 100 ඉන්නවා ලෝබයා. එතනින් යන්නෙත් නෑ. මට වදයක් පුදුමයි. නාකියා මේ කාතෙන්ද මෙන්නේ තව කාසියක් තිබ්බා. තව එක කාසියයි හොයාගන්න තියෙන්නේ. අපි බලමු ඒකත් හොයාගන්න ඉක්මනට. මට මතකයි අර අපි ගත්ත මේ අර සංගීත තැටිය ළඟ තිබ්බ කාසිය. අපි එතෙන්ද ගිහින් බලමු ඒක තියෙන්න නම්. කොහෙද මං ඒ සංගීත තැටිය තිබ්බේ? ඒක මතකත් නෑනේ. මල කාලා ඉන්නේ. නෑ මෙහි නෙවෙයි. මෙතන මේ නැති වෙච්ච කාසිය බලමු. ඒක නෑ එතන. නෑනේ. මට සාමාන්‍යයෙන් ඔය හොරර් ගේම්ස් වල මම පාරවල් මතක තියෙන්නේ නෑ. ඒකයි මම හොරර් ගේම්ස් ගහන්නෙත් නැත්තේ. කොහෙද බං ඒක තිබ්බේ? උඩ නේද? උඩට යන්කෝ දැන් බලන්න. ආච්චිත් ඉන්නවද මන් දන්නේ නෑ. ආච්චිලාගෙනුත් පුදුම වදයක් තියෙන්නේ. ඔය න්‍යාච්චි නම් අයියෝ මේ ආච්චි වද දෙන්න එපා ආච්චි ඔහොම ඔව්වගේ නෑනේ. නාකි ගෑණි ඔච්චර ලෝභ වෙන්න එපා. ඔබ මැරිලා හොල්මන් වලට මොකටද යකෝ? නිදා නාකි ගෑණි ආයෙත් එනවා. සිස් මේකෙන් තියෙන වදයක්. වරෙන් කො බලන්න මාව අල්ලන්න පුළුවන්ද බං? උඩට සීනා ඔය හිටපිය හොරා මං බබේ හරි කොතනද මේ තියෙන කාසිය? කොතනද මරංගිත් ඇරියද? හරි අපි මේක දාලා යමු බෑග් එක ෆුල්නේ. මේක දාලා ඇවිල්ලා අපි ගමු. ඔක පත්තරන් මේ 100 කාර්යයක් එනවනේ අය. S2 රතු එයිද 100 කාර්යයක් නෑ නේ. අපි වදාගමු කුෂ්මන්ට.
අනිත් කාසියත් හොයාගමුකෝ බලන්න. ආච්චි අර එහෙන් ඉද්දී මම මෙහෙන් යනවා. ඔය තිබ්බේ මේ නෙවෙයිනේ. අම්මට ආච්චි කාසිය අයියෝ කාසිය අනේ මේ ආච්චි වරේ ආච්චි වරේ ආච්චි ඉජු කොයි මම මේ ආච්චි ඉක්මනට වරෙන් මට කාසිය ගන්න තියෙනවා වෙලා යනවා මේ නාගීච්චි වරෙන් කොයි බං අයිත් නෑ නාකි බේකි වරෙන්කෝ ඉක්මනට මේ මෙහෙන් එනවා එපා අපි කාසිය ගමුකෝ පටස් ගාලා ගිහිල්ලා කාසිය දැන් ඉක්මනට යම් මෙව්වා දාන්න දැම්මා යන් දුවමා දිව්වා දැන් මෙතනට 100 ඉන්නවා නේද 100 කිව්වට ඒ ගමේ ගෙදර ආරක්ෂකයා මම මේ 100 කිව්වට 100 ඇත්තටම නෑ මොකද මම මේ වලව්වේ ආරක්ෂාවට ඉන්න එක යමුකෝ ගිහින් දාගමු ඕකට ඇස් පෙන්නේ ඕක පොට්ටයක් පොට්ටයා යම් කාසිය දැම්මා එනවා දරු එනවා නෙමුණා ඕක කරකිච්ච දෙන්න අපි නෙමෙයි 100 ගියාද අම්මට හුරු වෙනවා මේ එනවා මන් දන්නේ මේ කලින් තියෙනවා දෙයක් දැන් ආයෙත් වටරවුම ගහන්න එපේ මේක වගේන්න ගන්නවත් වෙනවා දැන් මේ සිස් මේ 100 ගෙන් පුදුම වදයක් නේ අප්පා තියෙන්නේ කොයිමු ඉන්නෙත් නෑ ඉක්මනට මගුල මේ වරෙන්කෝ ආයෙත් නෑ කට දෙන්න පුළුවන් මුගෙ මිටි අරන් මුගෙම තට්ටේ බලන්න හිතෙනවා මට මෙහෙවරකෝ හරි 100 මෙහෙවර ආයෙත් නෑ දැන් ඉතින් කෙලිනවා මෙහෙවර නාකියා කුටා වැටුණා ආයෙත් ඵලයන් කුඩට අනේ වැඩ නෙළුවට වැඩ ආච්චිත් එනවා ඒ ඇස්සේ ආච්චි නම් දැක්කේ නෑ 100 දැක්කද නෑ 100 දැක්කේ නෑ ආයෙත් දැන් අපි අතන මේක ලීවර් එක අදින්න ඕනේ නැමුණා නැමියන් බා දැන් ඔක්කො හරි 100 ගියාද යනවා මූ මේ එක දැන ඇවිදින්නේ අයියෝ අප්පා හරි ස්ලෝනේ මූ ගියා හරි දැන් අපි ගිහිල්ලා මැනික දාගෙන ලීවර් එක ඇත්තා හරි මැනික දැම්මා ලීවර් එක හයි කරා ඇත්තා සඩපටස් දැන් මේ නිදානේ මගේ කිව්වහම මගේ හාද එක ඉල්ලන්න එපා දෙන්නේ කාසියක් කවුද කවුරු හරි කතා කරනවද අම්මට හුඩු මේ මොකාද මේ දුන්නා නේද to be continue තාම ඉවර නෑ එහෙනම් ආයි වීඩියෝ එකදී හම්බෙමු